ඔව්. අපි මුලින්ම බැලුවොත් ඇමරිකානු F-35 Lightning I යානය. මේක තමයි ලෝකයේ තියෙන දියුණුම පියම්බන පරිගණකය කිව්වොත් ඇත්තට මේකේ කිසිම වරදක් නැහැ. මේකේ තියෙන සංකීර්ණ තාක්ෂණයයි තොරතුරු සැකසීමේ හැකියාවයි ගැන හිතුවොත් ඒක අහසේ ඉන්න බුද්ධිමත්ම ඝාතකයෙක්. මේ යානයට පුළුවන් යුද පිටියේ තියෙන හැම තොරතුරක්ම එකතු කරලා කෙලින්ම පයිලට්ගේ හෙල්මට් එකේ තිරේටම ලබා දෙන්න. ඒ කියන්නේ සටනක් පටන් ගන්නත් කලින් මේ යානය මුළු සටන් බිමම ස්කෑන් කරලා තොරතුරු ඔක්කොම විශ්ලේෂණය කරලා ඉවරයි. සතුරන්ට හොර රහසෙම ගිහින් ඊටාම නිවැරදි ඉලක්කයකට ප්‍රහාර එල්ල කරන්න මේකට තියෙන හැකියාව නම් අතිවිශිෂ්ටයි. ඔව් ඒක ඇත්ත. හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න පරිගණකයකට අහසේ සටන් කරන්න බෑ නේද? රුසියාවේ Su-57 ෆෙලන් කියන්නේ අර ඔයා කිව්වා වගේ ලස්සනට තොරතුරු පෙන්නවන නිකම්ම යානයක් නෙමෙයි. ඒක සැබෑ සටන්කාමීත්වය වෙනුවෙන්ම නිර්මාණය කරපු අහසේ රජෙක්. වේගය සහ ඕනෑම අතකට හැසිරවීමේ හැකියාව. ඒ කියන්නේ අර මැනියුරබිලිටි. අතින් බැලුවම F-35 එකට වඩා Su-57 ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සතුරෙක් ළඟටම ආවම බේරෙන්න ඔය කියන පරිගණක තාක්ෂණය විතරක් මදි. සැබෑ සටනකදී ඕනේ අමු ශක්තිය සහ වේගය. අන්න ඒක Su-57 එකට උපරිමමින්ම දිනනවා. ඒත් සතුරෙකුට ළඟට එන්න පුළුවන් වුණොත් නේද ඔය වේගයෙන් වැඩක් තියෙන්නේ. F-35 එකේ ප්‍රධානතම තුරුම්පුව තමයි මේ ඉන්විසිබල් හෙවත් අදෘශ්‍යමාන තාක්ෂණය. මේක තේරුම් ගන්න හරිම ලේසි. සතුරාගේ රිඩාර් තිරයකට මේ දැවන්ත F-35 යානය පේන්නේ නිකම්ම කුඩා ගොල්ෆ් බෝලයක් තරමටයි. ඒ තරමට මේක රහසිගතයි. සතුරාට Tamanව දකින්නත් කලින් සටන පටන් ගන්නත් කලින්ම විනාශ කරලා දාන එක තමයි ඇමරිකානු යුද උපක්‍රමය වෙන්නේ. නිකමට හිතලා බලන්නකෝ සැතපුම් 100 ගාණක් ඈත ඉඳන් සතුරෙකුට තමන්ගේ මරණය ළඟා වෙනවා කියලා දැනගන්නත් කලින් ප්‍රහාරය එල්ල වෙලා ඉවරයි නම් ඊට වඩා වාසියක් සටන් බිමකදී කොහෙන්ද? ඔය කියන අදෘශ්‍යමාන කතා ඔක්කොම ඉවරයි Su-57 එකේ තියෙන විශේෂිත රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක වුණාම. ඇතරම රුසියාව මේක හදලා තියෙන්නෙම ඔය කියන ස්ටෙල්ත් නැත්තම් රහසිගත යානා පවා ඊටාම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහටයි. ඒ වගේම මේකේ තියෙන ත්‍රිමාන තෙරපුම් පාලනය, ඒ කියන්නේ 3D thrust vectoring තාක්ෂණය ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මේ තාක්ෂණය නිසා යානයේ එන්ජින්ෙන් පිටවන බලය ඕනෑම දිශාවකට යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ අහසේදී උඩ යට මාරු වෙමින් කරනම් ගහන්න මේ යානයට කිසිම අමාරුවක් නැහැ. සතුරෙක් මිසයිලයක් යවුවත් ඒක මගහරින්න අපිට හිතා ගන්නවත් බැරි කෝණවලට ගමන් කරන මේ යානයට තියෙන හැකියාව ඇත්තටම පුදුම සහගතයි. මේ උණුසුම් වාදයේ තවත් දුර යන්න කලින් අපේ ප්‍රේක්ෂකයින්ට පුංචි මතක් කිරීමක් කරන්න කැමති. ලෝකයේ අලුත්ම යුද තාක්ෂණය සහ මේ වගේ වැදගත් තොරතුරු ගැන දිගටම දැනගන්න රට සහ ලෝකය නැත්නම් රට සහ ලෝකය YouTube channel එක දැන්ම subscribe කරන්න. ඔව් ඒ වගේම අපේ Facebook page එකත් follow කරලා like කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා තොරතුරු සහ ගැඹුරු විග්‍රහයන් කිසිදාක මගහැර නොගන්න ඔයාලට ඒක ගොඩක් වැදගත් වේවි. හරි. නැවතත් අපේ වාදයට ආවොත් F-35 එක තමන්ගේ රහසිගත බව රැකගන්න භාවිතා කරන තවත් අපූර්ව උපක්‍රමයක් තමයි මේ ඉන්ටර්නල් වෙපන් බේස්. ඒ කියන්නේ අභ්‍යන්තර අවිගබඩාව. දැන් සාමාන්‍ය ගුවන් යානාවල වගේ මිසයිල් එළියේ එල්ලගෙන ගියොත් මොකද වෙන්නේ? ඒ මිසයිල් වල වැදිලා රේඩාර් තරංග ආපහු සතුරා වෙතට විහිදෙනවා. ඒකෙන් යානය ලීසියෙන්ම අහු වෙනවා. අන්න ඒ නිසා F-35 එකේ බඳ සම්පූර්ණයෙන්ම සිනුදුට තියාගන්න සතුරු ඉලක්කයට ළඟා වෙනකම්ම තමන්ගේ මිසයිල් ඔක්කොම හංගගෙන යන්නේ යානය ඇතුළෙමයි. මේකෙන් රේඩාර් වලින් හැංගිලා ඉන්න එක 100%ක්ම තහවුරු කරනවා. ඒ විතරක් නෙවෙයි තවත් දෙයක් තියෙනවා. සතුරාගේ රේඩාර් පද්ධති ඔක්කොම විනාශ කරලා තවදුරටත් හැංගිලා ඉන්න අවශ්‍ය නැති වුණාම F-35 එකට පුළුවන් Tamanගේ භයානකම ස්වරූපයට මාරු වෙන්න. මේකට තමයි බීස්ට් මෝඩ් කියලා කියන්නේ. රහසිගත බවෙන් තවත් වැඩක් නැති වුණාම යානෙන් පිටතත් මිසයිල් සහ බෝම්බ සවි කරගෙන උපරිම ප්‍රහාරක බලයකින් සටන් කරන්න මේකට පුළුවන්. Tamanගේ අදෘශ්‍යමාන බව කැප කරලා හරි සම්පූර්ණ බෝම්බ තොගයක් පටවාගෙන සතුරාව සහ මුලින්ම විනාශ කරන්න ඕන වුණාම මේ උපරිම ප්‍රහාරක මාධ්‍යලයට මාරු වෙන්න ඇමරිකානු යානයට තියෙන හැකියාව අතිශය සුවිශේෂී කියන එක පිළිගන්නම වෙනවා. ඔය කියන බීස්ට් මෝඩ් එකට යන්න කලින් F-35 එකට සටන් බිමේ පණ බේර ගන්න වෙයි නේද? මොකද වේගය අතින් බැලුවොත් Su-57 එකේ ඉන්නේ වෙනමම ලෝකයක. පැයට කිලෝමීටර් 2600කට වඩා වේගයෙන්, ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ දෙගුණයකටත් වඩා වේගයෙන් මේ රුසියානු යෝධයා ගමන් කරනවා. හැබැයි F-35 එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 1900ක් විතරයි. වලට තේරෙනවද මේ පැයට කිලෝමීටර් 700ක විතර දැවන්ත වෙනස සැබෑ ගුවන් සටනකදී ඒ කියන්නේ ළඟින් තියාගෙන කරන ඩොග් ෆයිට් එකකදී කොච්චර තීරණාත්මකද කියලා. පැනලා යන්න උනත් හබාගෙන ගිහින් පහර දෙන්න උනත් මේ අමු වේගයට ළඟා වෙන්න ඇමරිකානු යානයට නම් කිසිම විදියකින් බෑ. ඉතින් අනාගත යුද්ධ ජයගන්නේ මොලයෙන් මිසක් මාංශ පේශි වලින් නෙවෙයි කියන එකයි මගේ අදහස.
තාක්ෂණය තොරතුරු ජාලගත කිරීම සහ තමන්ව දකින්න කලින් පහරදීමේ රහසිගත බව තමයි F-35 යානයේ තියෙන ලොකුම ශක්තිය වෙන්නේ. ඒක හරියට සැඟවී ප්‍රහාර එල්ල කරන අදෘශ්‍යමාන ස්නයිපර්වරයෙක් වගේ. ඒත් සැබෑ සටනකදී සතුරාව මඟහැරලා පැනලා යන්න වගේම තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කරන්න අර මම කිව්වා වගේ අමු වේගයක් තියෙන්න ඕනේ. Su-57 කියන්නේ හරියට අතිශය වේගවත් ඕනෑමතකට නැවෙන්න පුරුවන් බල සම්පන්න සටන්කරුවෙක් වගේ. ඉතින් මේක තමයි ලෝකයේ ඉහළම යුද තාක්ෂණයේ කූට ප්‍රාප්තීන් දෙකක් අතර තියෙන පැහැදිලි වෙනස. එහෙනම් අවසාන තීරණය දැන් තියෙන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයටයි. අහස ජයගන්නේ ඇමරිකානු තාක්ෂණයද එහෙමත් නැත්නම් රුසියානු වේගයද? මේ දැවන්ත යාන දෙක සැබෑ අහසේදී මුහුණට මුහුණ හමු වුණොත් දිනන්නේ කවුද? අදහස් දක්වන තීරුවේ මේ ගැන ඔයාලගේ අදහස් සටහන් කිරීම අපි ඔයාලට පාර කරනවා. ඔව් අපි නැවතත් මේ වගේම තවත් උණුසුම් සහ ගැඹුරු විග්‍රහයකින් හමු වෙමු. එතෙක් රට සහ ලෝකයේ සමග රැඳී සිටින්න. සුබ දවසක්.